වැන්දට කාරි නෑ මට කියලා සුවපත් වේවා කියලා එහෙම කියා ගන්නව නෙවෙයි. තනින් වැටලා ජීවත් වෙන්න පුළුවන් කාලයක් නෙවෙයි ඊලන්දාරියා මේ. දෙපයින් හිටගෙන කියමු ආකාරණේ මොකද්ද කියලා. බතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩ රට ඉඩමෙන් පන්නන්නට සැරසෙවුරාලේ ගමේ ගෙදරකට සෙනෙහ පපා සිටි බලුකු කට මොන බදුද අනේ තනේ තිබෙන කිරි ටිකටත් බන්දක් ගෙවන්න වේවිද නුදුරු දිනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ බනේ සිටින දෙවියෝ අද ඇත්නම් සුන්දව හතරට පලනවානේ ඇල මහේ සිට නිදහස ඉල්ලන පිපී වැනි ගිය මල් පිපුණා කඩුවක කොපුවක ඉන්නට කල් නැත කන්දේ යුද ගිනි දැල් නැගුණා සම්පායන්දී ජාතික ආලෙන් කොසු කොටනා කඩු මුව තියලා අප්පන්නේ කවදද පර සුද්දන් සිංහල පොළොවේ කැටි ගහලා කන්ද ගෙදර දුප්පත් නෑදැයින් පෙරමුණකට රැස් වන සද්දේ කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත් තුවේ ඉබ්බේ පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාරසෙනග මැද යම යුද්දේ කෙහෙල් කුරුල්ලන් වාගේ රුපුහිස් අට ඉස්බෙත් විසිදී වැටුණා රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුනා ආණ්ඩුකාරතුමාණන් වහන්සේගෙන් අවසර ලැබෙනවා යුෂ්පදාට කියන්න යමක් තියෙනවා නම් කියන්න හොඳට කියාපිය මගේ අම්මා තව මං වගේ දෙන්නෙක් වැදුවා නම් ඔය පරසුද්ද එකෙක්වත් මේ ඉසව් ඉතුරු වෙන්නේ නැහැ කියලා